හරි ඉතින් හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔය කට්ටියට පේන ඇති මේ ගෙනත් තියෙන වණ්ඩිය මොකක්ද කියලා. හරි ඉතින් ඔය කට්ටියට බලන්නලා මේ ඩිෆෙන්ඩර් එකත් අරන් ඇවිල්ලා තින්නේ. හරි ඉතින් මේක මගේ නම් නෙවෙයි. මේ කවුද අර නදීප හරි උගේ නම නදීප. අපි ඒ උනාට කියන්නේ නදීපන් කියලා. මේ වරේ උගේ තමයි වණ්ඩිය. හරි ඉතින් ලේසි පාසු බණ්ඩයක් නෙවෙයි ගෙනත් තියෙන්නේ කෙලින්ම 20000ක් වෙන ඩිෆෙන්ඩර් එකක් ගෙනත් තියෙන්නේ. ඒකින්ද ඉතින් මේක මේ පරිස්සම් යවන්න ඕනේ සාමාන්‍යයෙන් මේ මඩ එහෙම යවන්න පුළුවන් කේස් එකක් නැහැ. ඒ වුණාට ඉතින් මඩ එහෙම වැඩි යවන්න සෙට් නැහැ. ඉතින් අපි මේ හරි යවලා බලමු. හරි ඉතින් ඔයාලට බලන්නලා ඉතින් මේක නිකන් ඇත්තම ඩිෆෙන්ඩර් එක ලුක් එකක් වගේ තමයි ඉතින් තියෙන්නේ. ඔය කට්ටියට පේන ඇති ඒක ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. හරි ඉතින් ඔයාලට මේකේ රිමෝට් එකත් බලන්නලා මේකේ වෙන ඒවට වඩා මේකේ රිමෝට් එක වෙනස්. මේකේ උඩින් ස්විච් තියෙනවා. අපි දැන් අර ගල් තියෙන තැනත් යවලා බලමු ටිකක්. හරි ඉතින් අපි බලමු මේකට මේ කන්ද නගින්න පුළුවන් වේද කියලා. ඒක තමයි. හරි ඉතින් ඔයාලට බලන්නලා මේකේ බැටරි ගලවලා සෙට් කරනවා. නැත්නම් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මැද හිටනවා කන්ද නගිනකොට. හරි ඉතින් ඔයාලට බලන්නලා මේකේ සාමාන්‍ය බැටරි වගේ නෙමෙයි තියෙන්නේ. සාමාන්‍ය වල වෙනස්. මේක ඉතින් මේ සාමාන්‍ය පැය 4ක් 5ක් වගේ පද්දන්නලා මේක. හරි ඉතින් අපි මේකේ බැටරි සෙට් කරගත්තාට පස්සේ යවන්න බලමු. හරි ඉතින් අපි පන්සල් පැත්තට ගිහිල්ලා යාවලා බලමු. හරි ඉතින් අපි කාර් එක පද්දන්න යන්නේ අපේ ගමේ පන්සලේ. හරි ඉතින් මන් නෙමෙයි දැන් ඩ්‍රයිව් කරන්නේ නදීප තමයි දැන් ඩ්‍රයිව් කරන්නේ.
හරි ඉතින් හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ ඩිෆෙන්ඩර් ඒ වීඩියෝ එක අද මෙතනින් එන්ඩ් කරනවා. හරි ඉතින් අපි අලුතෙන් ආයෙ වීඩියෝ එකකින් සෙට් වෙමු. තාම මේ සබස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබස්ක්‍රයිබ් කරලා ෆලෝ කරලා නැති අය ෆලෝ කරලා මේ සෙට් වෙන්න. හරි ඉතින් ලයික් එකක් උත් දාලා සෙට් වෙන්න මේ කමෙන්ට් එකක් උත් දාන්න. හරි ඉතින් අදට මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා.